චේන්නය 3 වෙනි කොටස අසනීප. මීළඟට මට මතක ඇත්තේ බියකරු සිහිනයකින් අවදි වූ මෙන් මා සයනයක් මත වැටරුණු බව. මගේ ඇසට හමු වූයේ තද රතු ආලෝකයකි. ඒ කළු පොළු වලින් වෙන් කර තිබිනි. මා අවට සෙමින් කතා කරන අයගේ හඬ ඇසිනි. මා තුල අනුමාන සහිත බවක් හා ව්‍යාකූල බවක් විය. කවුරුන්ද සෙමින් මා ඔසවන බව හා මගේ හිස සැපසේ යමක් මත සැතපී තිබූ බවද මට දැනුනි. විනාඩි 5ක් පමණ ගත වෙන විට මා තුල වූ ව්‍යාකූල ස්වභාවය පහ විය. දැන් මා නිදා ඉන්නේ ළමයින්ගේ කාමරයේ වූ මගේ ඇඳ උඩ බවද මට පෙනෙන රතු එළියේ ඒ කාමරයේ තිබූ මුඳු නැහිලිය බවද අවබෝධ විය. මේසයක් මත ඉටිපහනක් දැල්වමින් තිබුණි. මගේ ඇඳ ළඟ බෙසී සිටියාය. ඇඳ අසල මහත්තයෙක් පුටුවක් මත වාඩි වී සිටියේ. ගේෂ්ඨ නිවසේ පදිංචිකරුවෙකු නොවූ අමුත්තෙකු මේ කාමරය තුල සිටින දැකීම මගේ සැනසීමට හේතුවක් විය. බෙසී හඳුනාගත් පසු මම මේ අමුත්තා දෙස බැලීමු. ඔහු මේ නගරයේ බෙහෙත් වෙළෙන්දෙකු වූ ලොයිඩ් මහතාය. ගේෂ්ඨ නිවසේ මෙහෙකරුවෙකු අසනීප වූ විට කැඳවනු ලබන්නේ ලොයිඩ් මහතාය. රීඩ් මහත්මිය හෝ ඇගේ දරුවෙකු හෝ අසනීප වූ විට පමණක් ඔහු පුපුර වූ වෛද්‍යවරයෙකුගේ සේවය ලැබිනි. ලොයිඩ් මහතා මට කතා කළේය. ඔබ කවරෙක්දයි හේ ඇසීය. මම මගේ නම කියමින් මගේ අත ඔහුට දෙනිමි. ඔහු මට සිනාවක් පහල කර මගේ අතගෙන ඔබට ඉක්මනින් සනීප වේවි කියා බෙසී දෙසට හැරුණේ. මා පරිස්සමෙන් බලා ගන්නා ලෙසද රාත්‍රී කාලයේ නිින්ද කඩවීම වළක්වන ලෙසද ආදී අවවාද රාශියක් බෙසීට දුන් පසු ලොයිඩ් මහතා යන්න ගියේ. නෝනට දැන් නිදා ගන්න හැව පුළුවන්ද? ඒ බව බෙසී ඇසිය. මේට පිළිතුරු වහාම නැතුණත් දෙවෙනි ප්‍රශ්නේ රළු එකක් කරු නෝනමානෙහි මම. හොඳයි මම සනීප වෙන්න උත්සාහ කරමි පැවසීය. යම කන්නට හෝ බොන්නට හෝ පුළුවන් දැයි අසන ලදිත් මම ස්තුතියි බෙසී මට බැහැයි කියිනි. එහෙනම් මමත් නිදා ගන්නවා. දැන් වෙලාව 12යි. එහෙත් රැට යමක් ඕනෑ නම් මට කතා කරන්න. බෙසී මා දෙස නිදාහුම් කාමරයට යාව පිහිටි කාමරයට ගොස් එහි නිදා සිටි සේරා නැමැති සේවිකාවකට කතා කළා. සේරා අනේ මා සමග ඇවිත් අසන ළමයා නිදාගෙන සිටින කාමරේ නිදාගන්න. සමහර විට ඒ ළමයා අද රාත්‍රියේ මැරෙන්නට පුළුවන්. ඒ ළමයාගේ ක්ලාන්ත වීම ගැන මට පුදුමයි. මා හිතනවා ඈ මොනවා හරි දැකලා බය වෙන්නේ නැති. ලොකු නෝනා ඇයට සැරෙන් කතා කළේ හොඳ නැහැ කියා සේරා සමග මගේ කාමරයට නිදාගත්තාය. නිදා ගන්නට කිය විටත් ඔවුන් දෙන්න පැය භාගයක් පමණ කොඳුරුමින් සිටියා. ඔවුන්ගේ කතාවෙන් මට තේරුම් ගත හැකි වූයේ සුදු වැඳගත් යමුකෝ මා වෙත ආබවත් ඔව් පස්සෙන් මහා කළු වලල්ලපු සිටි බවත් ඔව් තුන් වරක් කාමරයේ දොරට තට්ටු කළ බවත් ඉන්පසු නොපෙනී ගිය බවත් සොහන් පිටියේ ඔහුගේ මලමිණින් වලට ඉහළින් ආලෝකයක් පෙනෙන බවත් පසුදා දහවල් 12 වන විට මම අවදි වී ඇඳ පැළඳගෙන ළමයින්ගේ කාමරයේ උඩුම ළඟ පළසක් උඩ වාඩි වී සිටියෙමි. මගේ ශක්තිය පිරිහී ගිය තිබුණෙන් මගේ ශරීරයේ දුර්වලතාවයක් මට දැනුනි. ඒත් මට තරහා ගන්නට වූ බලවත් පීඩාව විස්තර නොකළ හැකි සංවේගයයි. ස්වල්ප වේලාවකට මා සතුටින් සිටිය යුතුයයි මට හැඟුණේ ශ්‍රී පවුල රටේට නැග යම් කිසි ගමනක් ගිය බව දැනගත් හේනි. අපෙත් මගේ කාමරය තුල යම් කිසිවක් මසමින් සිටියාය. බෙසී කාමරය තුල ඇවිදිමින් විටින් විට අමුතු කාරණාවක් දක්වමින් මට කතා කළා. එවිට මා ආදරය කළ එහෙත් මට ගන්නන්නට තහනම් කරන ලද අලංකාර ලෙස සායම් කරන ලද පිඟානක් මත තැබූ කේක් ගෙඩියක් කුස්සියෙන් මා වෙත එවන ලදී. මේ වටිනා පිඟාන මගේ දෙතන මත තපන ලදී. කේක් කන මෙන් බෙසී මට ආරාධනා කළාය. ඒත් නිෂ්ඵල ආරාධනාවක් විය. ඒ කන්නට තරම් ප්‍රිය බව මා තුළ නොවිය. එවිට බෙසී මට කියන්නට පොතක් කුමනායයි ඇසුවාය. එසේනම් මට පුස්තකාලයෙන් ගලිවරේ නම් යන පොත ගෙනවිත් දෙන්නටයි
මම ඇයට කීවෙමි. එය මා කියවන්නට කැමති ඌද නිතර නිතර කියවූද ඔතක් විය. එහි වූ පින්තූර මා නිතර ප්‍රීතිමත් කරමුත් මෙතන එය ඇර එහි වූ යෝධයාගේ හා මිට්ටන්ගේද පින්තූර බැලීමෙන් මා තුළ බියක් ඇතිවිය. මං පොත වැසුවෙමි. මේ වෙන විට කාමරේ අස්කිරීමේ කටයුතු නිම කර දෙසේ දැන් මහන්නට පටන් ගත්තාය. මසන අතර ඕ ගීයක් ගැව්වාය. ඇයගේ කටහඬ මිහිරි විය. ඒත් ඇය ගායනා කළේ අනාථ දරුවෙකු පිළිබඳ ගීතයකි. මේ ගීය කෑන විට මගේ දෙනතින් ඉපේම කඳුළු බිඳ සැරිනි. ගීය ගයා ඉවරවත්ම මා හඬමින් සිටින දුක බිසි එන්න ජෙන්න ඕන අඬන්න එපා කීවාය. ඇයගේ ආරාධනය ගින්නකට දැල් දෙන්න එපා යයි කළ ආරාධනයක් වඳුය. ස්වල්ප වේලාවකින් පසු ලොයිඩ් මහතා නැවතත් පැමිණියේය. මොනවා මෙක්මන නැගිට්ටැයි හේ මවිතයෙන් මෙන් නැස්වාල්. සාත්තුකාවේ ඇයට දැන් කොහොමදැයි හේ බෙසීගෙන් විමසුවේය. මා සනීපයෙන් සිටිනවා යැයි බෙසී පිළිතුරු දුන්නාය. එහෙනම් මෑ මේට වඩා සතුටෙන් සිතේෂ්නවේ මෙහ එන්න චෙන්න ඕන ඔබ දැන් අඩා තිබෙනවා. ඇයි ඇඩුවේ ඔබට යම්කිසි වේදනාවක් කැමති වුණාද? නැහැ මහත්මයයි මම කීරෙන්නේ. එවිට බෙසී මාක්ස් හිතන හැටියටම අඬන්නේ නෝන මහත්මයාලා සමග රතේ යන්නට බැරි වූ නිසා වෙන්න නැතිය කීවයි. එවිට ලොයිඩ් මහතා ඇය අවුස්සමින් නැහැ ඔය තරම් සුළු කාරණයකට අඬන තරම් කුඩා ළමයෙක් නොවේ ඈ පැවසීය. මම කතා කළෙමි. මම කවරදාවත් ඔබඳු කාරණාවකට අඬා නැහැ. මා අකමැති ඒ රටෙන් යන්න. මා ඇඬුවේ මගේ කාලකන්නිකම සිහිවීමනි. මේ ළමයාට පිස්සු. බෙසී මා කීදේ ගණන් ගත යුත්තක් නොව බව දන්වන්නට විය. ලොයිඩ් මහතා ඒට පෙහෙලිකාවක් විය. ඔහුගේ දෙනත දැන් මා වෙත යොමු විය. මා ලෙස ස්වල්ප වේලාවක් බලා සිටියේ ඊයේ මේ ළමයා අසනීප වූ කොහොමද යසීය. ඇයි වැටුණාදයි. මෙතනදී බෙසී මට කතා කරන්නට අවසර නඳමින් පැසුවායි. වැටුණා. පුංචි ළමයෙක් මෙන් මොකද ඇයි තවත් හරි හැකි ඇවිදින්න බැරිදයි. ඒ වෙමසී. මගේ ආත්ම ගෞරවය උත්සන්න වී. වැටුණා නොවේ. මට ගසා බිම හැලුවා. එහෙත් එයින් නොවේ මා අසනීපෝනේ යනුවෙන් ඇත්ත තරමක් හෙළි කරමි. එවිට අපට සීනු හනක් ඇසින්. ඒ මෙහිකරුවන්ට ආහාර වැළඳීම සඳහා දෙන සංඥාවකි. ලොයිඩ් මහතා කෑ කන්නට යන ලෙසට බෙසීට නියම කළේය. බෙසී ඉවත්ව ගියාය. එවිට ලොයිඩ් මහතා මා අසනීප වන්නට හේතුව කුමක්දැයි නැවත විමසුවේ. මා හොල්මන් ඇති කාමරයක හිර කර තබන ලද බවට මම කීද. ලොයිඩ් මහතාගේ මුහුණේ ෂණයකින් සිනාරැල්ලක් මතුවිය. ඉන්පසු හේ මාදසිරවා පැරුවේ. මොනවා හොල්මනක්? මෙතරම් කුඩා ළමයෙක්ගේ හොල්මනකට බය වෙන්නේ. ඔව් පැවසීය. ලොයිඩ් මහතාගේ අවතාරයට නම් මට බයයි. ඔහු මැරුණේ ඒ කාමරේලු. බෙසීවත් වෙන කවරකවත් රාත්‍රී කාලයේදී ඒ කාමරය තුළට යන්නේ නැහැ. ඉටිපන්දමක්වත් නැතිව මා ඒ කාමරේ හිර කර තැබූ එක මහා නපුරුකමක්. මට කවරදාවත් අමතක වෙන්නේ නැහැ. මම බියසක නැතුව කීරෙන්. ඔබ ඔතරම් දුකින් සිටීමට හේතුව ඒද? ඔව් ඇසීය. ඊට තවත් හේතු ඇතැයි මම පිළිතුරු දුන්නා. මොනවද ඒ හේතු? මට ඒවා සමහරක් කියන්නට පුළුවන් දැයි හේ නැවතත් විමසුවේ. මේට සම්පූර්ණ පිළිතුරු දෙන්නට මට අපහසු විය. කුඩා දරුවන්ට හැඟීම් ඇතිවේ. ඒත් ඒ හැඟීම් එකිනෙකින් වෙන්කර ගැනීමට පුළුවන් නොපුළුවන්වත් ඒවා ප්‍රකාශ කිරීමට තරම් වචන මාලාවක් වුණට නැත. එහෙත් මගේ සිතේ වූ නොයසිය හැකි හා නොකිය හැකි ශෝක ප්‍රකාශ කිරීමට මම අපොහොසත් වෙමි. එතනම් මට දෙමෝපියන් සහෝදර සහෝදරියන් නැතිකම. මේ මාම් දුන් පිළිතුරේ. ඒත් ඔබට දයාවන්ත නැන්දා කෙනෙක් සහ ඇයගේ දරු කෙනෙක් ඉන්නා. ලොයිඩ් මහතා නැවතත් මගේ අදහස් සොයන්නට මෙන් පැවසී. ඒ ජෝන් රීඩ් මට තලා බිම් හෙල්වෝ. ඒ නිසා නැන්දා මාව රතු කාමරේ හිර කර තැබේ. ලොයිඩ් මහතා නිශ්ශබ්ද වී කල්පනාකාරී විය. මොහොතකින් ඔහු නැවතත් කතා කර ගේට්‍රික් නිවස මනඩම් නිවසකි. එහි විමසීමට ඔබ වාසනාවන්තයෙක් වෙන්න ඕන.
එවිට මම නැහැ මහත්මයා එහෙත් මේ මගේ නිවස නොවේ. ඇබට් කියනවා මට මෙහි වැඩකාරයෙකුට තිබෙන අයිතියක්වත් නැතේ කියා. කියමින් තවත් සර්පයක් මගේ තත්ත්වය පහදා දුන්නා. එහෙත් මෙපමණ අලංකාර ගියක් දමා යාමට ඔබ සතුටු වන්නේ නැහැ. හේමා අස්වසන්නට මෙන් කීපාය. මට යන්නට තැනක් තිබෙනවා නම් මෙතනින් පිටවීමට සත්‍යකීම සතුටු වෙයි. මම ඔහුට පැවසීය. ඔබගේ පියාගේ නෑදෑයෝ වෙන කවුරුත් නැද්දයි? ලොයිඩ් මහතා තවදුරටත් විමසුවේය. මා දන්නේ නැහැ. මා වරක් ඒ ගැන නැන්දාගෙන් ඇසුවා. ඒ කිව්වා මගේ නෑදෑයෝ උනත් ඒ අය පහත් දුප්පත් පුදවිය කියා. ඇරත් අයල් පවුලේ අය ගැන කිසිවක් දන්නේ නැතිලු. මෙයින් පසු ඔබ පාසලට යන්න සතුටුද? ලොයිඩ් මහතා තවදුරටත් මගෙන් ඇසුවේ. මම කල්පනා කරන්නට වී. ජෝන් රීඩ් පාසලට ගොස් ගෙදර ආපසු ගුරුවරුන්ට අපහාස කොට කතා කරන හැටි මම නොයෙක් විට අසා සිටියේ. ඔහුගේ අදහස් වලට මම එකඟ නොවෙමි. එහෙත් පාසල පිළිබඳ බෙසීගෙන් අදහස් මම ගරු කරමි. පාසල් සිසුන් ලෙසින් කරන ලද සායම් වැඩ, මැහුම් ගැතුම් වැඩ, ගායන වාදන ආදිය මටත් ඉගෙන ගන්නට ඇතනම් කොපමණ හොඳද මට සිතේ. සප්තකින්ම මා පාසලට යන්නට එක හැලාම කැමතියි. ඉතා ආශාවෙන් මම කියගන්න. හොඳයි කුමක් වේයයි කවුද දන්නේ? කියා ඔහු කියන විටත් බෙසී කාමරයට ආවායි. ඒ සමගම ගැන් පිටත ශබ්දය ළඟා වන ශබ්දය අපට ඇසේ. ලොයිඩ් මහතා බෙසී දෙසට හැරි මට උඹේ ස්වාමීදුව හා කතා කරන්නට ඕනෑය කියෙන් ලොයිඩ් මහතා හා බෙසී කාමරෙන් පිටව ගියහ. එදින රාත්‍රියේ බෙසී හා ඇබර්ට් මගේ කාමරයට වෙත් මැහුම් මහන්නට ගත්ත. මට නින්ද ගොස් ඇතැයි සිතූ ඔහු නිදහසේ මා ගැන කතා කළහ. ඔවුන්ගේ කතාවෙන් ලොයිඩ් මහතාගේ ආයාචනය පිට ස්වීට් නෝනා පාසලට යවන්නට අදහස් කරන බව හෙළිවේ. මා දුප්පත් දේවගති තැනකගේ දුවක බවත් මගේ මව සිය දෙමාපියන්ගේ අදහස් වලට විරුද්ධව මගේ පියා හා විවාහ වූ බවත් ඉන් කෝපයටපත් මගේ සීයා තම සතු දේවලත් මගේ මෑණියන් හට අහිමි කළ බවත් දුප්පතුන්ගේ සේවයේ යෙදී සිටි මගේ පියාට දරුණු උණ රෝගයක් පැළඳී කලුරිය කළු බවත් පියාගෙන් දරුණු උණ රෝගය මවට බෝවුයෙන් මවද කල් ගත වන්නට පෙර මිය ගිය බවත් තවදුරටත් ඔවුන්ගේ සාමීචිය මට හෙළි විය.